AIDS HIV මේක කපල් එකක් කිස් කරාම එහෙම නැත්නම් අම්මගේ කිරි වලින් ළමයට බෝ වෙන්න පුළුවන්ද? අපි මේ ගැන කතා කරමු. මම ඩොක්ටර් ලහිරු. මම අද කතා කරනවා AIDS ගැන. AIDS කියන්නේ මොකද්ද? මොන වගේ වෛරස් එකක්ද? ඒකෙන් මොකද වෙන්නේ? කාටද හැදෙන්නේ? ප්‍රතිකාර මොනවද? හැදෙන්නේ නැතුව ඉන්න කරන්න ඕන මොනවද? හැමදේම කතා කරනවා. හරිද? එතකොට HIV කියන්නේ human immunodeficiency virus. හරිද? ඒ කියන්නේ මිනිසාගේ ප්‍රතිශක්තිය අඩු කරන වෛරස් එක. හරිද? ඒක අපේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු කරනවා. අපේ ඇඟේ තියෙනවා CD4 කියලා සුදු රුධිර සෛල වර්ගයක්. අන්නේ සුදු රුධිර සෛල වලට ඇටැක් කරාම අපේ ඇඟේ ප්‍රතිශක්තිය බහිනවා. මොකද මේ සුදු රුධිර සෛල වර්ගය අපේ ඇඟේ ප්‍රතිශක්තියට ගොඩාක් වැදගත්. හරිද? එතකොට මේක හැදෙන්න කාටද? ගොඩාක්ම unprotected sex කරනවා. කොන්ඩම් දාන්න නැතුව වගේ unprotected sex කරනවා නම් හැදෙන්න පුළුවන්. නීඩල් මාරු කරගන්න. ඔය ඩ්‍රග්ස් ගන්න එකම නීඩල් එකෙන් ගොඩක් අය විද ගන්න. එයාලට හැදෙන්න පුළුවන්. ඊට පස්සේ මොනවාද blood transfusions ලේ දෙන්න කෙනෙක්ට. එතකොට එතන හරියට ස්ක්‍රීන් වෙලා නැත්නම් ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒක නම් දැන් වෙන්නේ නැහැ. හරිද? ඒව වෙන්නේ නැහනේ. හොඳටම ස්ක්‍රීන් කරලානේ බ්ලඩ් එකක් තව කෙනෙක්ට දෙන්නේ. හරිද? අනික අම්මගේ ළමයට. ඒකත් දැන් තියෙන ට්‍රීට්මන්ට්ස් එක හරිම අඩුයි. හරිද? අම්මගේ ළමයට යන්න පුළුවන්. ප්‍රෙග්නන්සි එකේදී බබා හම්බෙන්නේදී එහෙම නැත්නම් බබා හම්බෙන වෙලාව ඩෙලිවරි එකේදී එහෙම නැත්නම් බ්‍රෙස්ට් මිල්ක් වලින් අම්මව කිරි වලින් ළමයට යන්න පුළුවන්. හැබැයි ඒව දැන් ගොඩාක් 100%කට වඩා අඩු කරගෙන තියෙන්නේ. හරිද? ඒ ඩ්‍රග්ස් වලින්. මොකද අම්මට ට්‍රීට්මන්ට්ස් යනවා. අම්මට ට්‍රීට්මන්ට්ස් යන්නේ නැත්නම් මේ සම්භාවිතතාවය ගොඩක් වැඩියි. අම්මට HIV තියෙන අම්මට ප්‍රතිකාර කරගෙන යනවා නම් ළමයට යන chance එක ගොඩාක් අඩුයි. හරිද? හැබැයි ප්‍රතිකාර හරියට කරගන්න නැත්නම් ළමයට යන chance එක වැඩියි. හැබැයි දැන් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. හරි. හැබැයි වැදගත් ඒ තමයි HIV වෛරස් එකට දැන් බෙහෙත් තියෙනවා. හොඳ කරන්න නෙමෙයි. වෛරල් ලෝඩ් එක අඩු කරගෙන අපිට සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන්න බෙහෙත් තියෙනවා. ඇඟේ වෛරස් එක තව කෙනෙක්ට බෝ වෙන්නෙත් නැති තමන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැති ලෙවල් එකකට අඩු කරගෙන ඉන්න පුළුවන් බෙහෙත් තියෙනවා. හරිද? සාමාන්‍ය ජීවිතයක් HIV තියෙන කෙනෙකුටත් ගෙනියන්න පුළුවන්. හරි. ඒක තමයි වැදගත්ම පණිවිඩය. එතකොට මම එන්නේ කාටද කියලා කිව්වා. ඔය සෙක්ස් කරනවා කියන එක දැන් unprotected sex කරනවා කියන එකත් vaginal sex යෝනි මාර්ගයේ සංසර්ගයට වඩා ගුද මාර්ග සංසර්ගයේදී වැඩි. ඒකට හේතුව යෝනි මාර්ගයේ තියෙන්නේ ඒකේ මියුකස් මෙම්බ්‍රේන් එක හරි thick. ඒක ඝර්ෂණයට ඔරොත්තු දෙන්න හැදිච්ච එකක්. අපේ ඇඟ හැදෙද්දිම අපේ ඇඟවල හැදෙද්දිම. හැබැයි එහෙම හැදිච්ච එකක් නෙවෙයි. එච්චරම ඝනකමක් තියෙන එකක් නෙමෙයි මොනවාද ගුද මාර්ගයේ තියෙන්නේ. ඒතර ගුද මාර්ගෙන් ඉතාම ඉක්මනින් යෝනි මාර්ගයට වඩා ඉක්මනින් යන්න පුළුවන් AIDS කියන රෝගය, HIV කියන රෝගය. හරිද? මොකද දැන් පිරිමි කෙනාගේ ශුක්‍රාණු වල ඔක තියෙනවා නම් හරිද? ඒක ගුද මාර්ගයට නිදහස් වුනහම ඒ මියුකස් මෙම්බ්‍රේන් එකෙන් ඒක ඇබ්සෝබ් වෙලා එහෙම නැත්නම් අනිත් එක ගුද මාර්ගය කියන එක ඉරෙන්න පුළුවන්. මයික්‍රෝටයර්ස් පොඩි විදිහට ඉරෙන්න පුළුවන් සෙක්ස් කරනකොට ඒ දේවල් වලින් අර සීමන් එකේ එහෙම නැත්නම් ශුක්‍රාණු වල තියෙන වෛරස් එක ඇතුළට යන්න පුළුවන්. හරි? ඒ විදිහට යන්න පුළුවන් ගුද මාර්ගයේ ඒනල් සෙක්ස් වලදී ගුද මාර්ග සංසර්ගයේදී ඒක වැඩි. අනිත් එක තමයි ඕකේ HIV වල මං කිව්වා. හරිද? ෆේසස් තුනක් තියෙනවා. පළවෙනි අවධියේදී පළවෙනි මාසේ වගේ පොඩි වෛරස් ආසාදන වගේ පොඩි අසනීප වුණ වෛරස් ආසාදන රෑෂ් කුෂ්ඨ ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු ගාණක් patient normal ඉන්න පුළුවන් ෆේස් එකකුත් තියෙන කිසිම ලෙඩක් නැතුව ඔහේ ඉන්නවා latent ෆේස් එක කියලා. හරිද? ඊට පස්සේ තමයි ඕකේ AIDS කියන්නේ. AIDS කියලා කියන්නේ. හරිද? එතකොට අපේ ඇඟේ තියෙන CD4 සෛල එහෙම නැත්නම් විස බීජ වලට එරෙහිව සටන් ගන්න සෛල ප්‍රතිශක්තියට වැදගත් වෙන සෛල ගොඩාක් අඩු වෙලා ඊට පස්සේ අපිට ලොකු ආසාදන එන්න පුළුවන්. පිළිකා තත්ත්ව පවා එන්න පුළුවන්. අපේ ඇඟේ සාමාන්‍ය කෙනෙක්ගේ සාමාන්‍ය ප්‍රතිශක්තියදී ෆයිට් කරලා නැති කරලා දාන දේවල් AIDS කියන තත්ත්වය ආවම එන්න පුළුවන්. ඒ තමයි අන්තිම අවධිය. එතකොට AIDS කියන්නේ acquired immunodeficiency syndrome කියන එක. හරිද? AIDS. හරි. එතකොට මං කියවනේ කෙලවලින් බෝ වෙන්න පුළුවන්ද? ඒක හරිම අඩුයි. බැරි තරම්. හරිද? බැරි තරම්. ඒ කියන්නේ ඕක මෙහෙමයි. අපේ ඇඟේ HIV කියන වෛරස් එක තියෙන්න පුළුවන් දේවල් තැන් තියෙනවා නැත් බැරි තැන් තියෙනවා. හරිද? ඒ කියන්නේ undetectable ගොඩාක් චූට්ටක් තියෙන්න පුළුවන්. කඳුළු වල කෙලවල ඒ වගේ. හරිද? එතකොට වැඩිපුර තියෙන තැන් මොනවද? ශුක්‍රාණු. හරිද? මේ සීමන් එක. හරි ශුක්‍රතරලේ. ඊට පස්සේ ලේ වල බ්‍රෙස්ට් මිල්ක් එකේ තියෙන්න පුළුවන්. යෝනි මාර්ගයේ තියෙන ෆ්ලුයිඩ් එකේ තියෙන පුළුවන්. තෙතමනේ තියෙන යෝනි මාර්ගේ. හරිද? ඊට පස්සේ මේ ගුද මාර්ගයේ තියෙන මියුකස් මෙම්බ්‍රේන් එකේ තියෙන ෆ්ලුයිඩ් එකේ තියෙන. ඔන්න ඔය තැන් පහේ සාන්ද්‍රණය වැඩියෙන් වෛරස් තැන් තියෙන්න පුළුවන්. ඒකයි ඔය තැන් වලදී ඔවා බෝ වෙනවා වැඩි. හැබැයි කෙලවලදී බෝ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කිස් එකක් දුන්නා කියලා බෝ වෙන්නේ නැහැ. මොකද කෙලවල තියෙන කෙලවල තියෙන වෛරස් සාන්ද්‍රණය හරි අඩුයි. අනිත් එක කෙලවලේ වෛරස් වලට විරුද්ධව තියෙන කිමිකල්ස් තියෙනවා. හරිද? අනිත් එක අපේ කටේ මියුකස් මෙම්බ්‍රේන් එකෙන් එච්චරම ඉක්මනින් ඒවා උරා ගන්නෙ නැහැ.
ඔය හේතු තුනම තියෙනවා. දැන් කටේ තුවාලයක් තිබ්බා කියන්නකෝ. හරිද? කටේ තුවාලයක් තිබ්බා. දෙන්නගේම කටේ තුවාල තිබ්බා. ඒ වගේ තැනකදී තියරිටිකලි පුළුවන්. හරිද? හැබැයි එහෙම දේවල් වාර්තා වෙන්නේ නැහැ. ඒකත් තියරිටිකලි විතරයි. හරිද? ඒක පොතේ හැටියට තියෙන ලේ වලට ලේ මික්ස් වෙනවා වගේ එකක් වෙනවනේ. ඒත් ඒ වගේ දේවල් වලුත් ගොඩක් වෙලාවට බෝ වෙන්නේ නැහැ. හරිද? ඕක තමයි මේ කතාව. ඊට පස්සේ බ්‍රෙස්ට් මිල්ක් වලදී අම්මගේ කිරි වලින් ඇත්තටම අම්මගෙන් බැදෑම හරහා බඩේ ළමයා ඉද්දී යන්නත් පුළුවන්. හරිද? ඒක බඩේ ළමයා ඉද්දී බැදෑම හරහා ලේ යනවනේ අම්මගේ. හරිද? ඒක through යන්නත් පුළුවන්. හරිද? ඊළඟට ඩෙලිවරි එකේදී අම්මගේ යෝනි මාර්ගයේ ස්‍රාවයන් හරහා හරි ලේ බ්ලීඩ් වෙනවා නම් ඒකෙන් හරි යන්නත් පුළුවන්. හරිද? ළමයාගේ ඇස්වල එහෙම මියුකස් මෙම්බ්‍රේන්ස් තියෙනවනේ. ඒකට ඒ වගේ උරනවා. හරිද? ළමයාගේ හැම ගෑවෙනවා අම්මගේ යෝනි මාර්ගය තුලේ යන්න පුළුවන්. බ්‍රෙස්ට් මිල්ක් වලදී යන්න පුළුවන්. හැබැයි දැන් ඒ දේවල් වෙන්නේ නැහැ. හේතුව දැන් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. අපි ඔකට කියන්නේ ඇන්ටි රෙට්‍රෝවයිරල් තෙරපි එහෙම නැත්නම් ART කියලා. හරිද? ඒක අම්මට ට්‍රීට්මන්ට්ස් හරියට යනවා නම් ළමයාට ට්‍රාන්ස්මිට් වෙන ළමයාට රෝගය යන්න තියෙන chance එක හරිම අඩුයි. හරිද? හරිම අඩුයි. දැන් 100%කට වඩා අඩු කරලා තියෙනවා. එතකොට අම්මට ට්‍රීට්මන්ට්ස් හරියට යන අම්මා කෙනෙකුට හරියට මාස ගානේ ස්ක්‍රීන් කරලා ට්‍රීට්මන්ට්ස් යන අම්මා කෙනෙකුට ළමයාට කිරි දෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ ට්‍රීට්මන්ට්ස් ටික හැබැයි හරියටම යන්න ඕනේ. හරියටම ක්ලිනික්ස් වලට ගිහලා හරියටම ෆලෝ අප් එක ගිහිල්ලා අර CD4 සෙල් කවුන්ට් එක බල ඒවා අඩු වෙන ලෙවල් එක බල හරියටම ට්‍රීට්මන්ට්ස් යනවා. එතකොට අවුලක් නැහැ. හරි. ඊට පස්සේ ඔක එන්නේ නැති වෙන්න මොනවද කරන්න ඕනේ? කොන්ඩම් යූස් කරන්න පුළුවන්. හරිද? කොන්ඩම් යූස් කරනවා වැදගත්ම දේ. හරිද? unprotected sex unsafe තැනක් වගේ හිතනවා සෙක්ස් කරන්න එපා. සහ unprotected sex කරන්න එපා. හරිද? ඊට පස්සේ ඕකේ තියෙනවා post exposure prophylaxis therapy. එහෙම නැත්නම් PEP සහ pre-exposure prophylaxis therapy කියලා. PREP. හරිද? ඒ කියන්නේ අපි දැන් අපේ පාර්ට්නර්ට ඇත්තටම තියෙනවා නම් හරිද? ඇත්තටම HIV positive partner කෙනෙක් නම් එයාත් එක්ක සෙක්ස් කරනවා නම් හරිද? එතකොට අපිට පුළුවන් ඔය PREP කියන එක. ඒක PREP කියන්නේ හැදෙන්න කලින් අපිට අපේ ඒ කියන්නේ එක පාර්ට්නර් කෙනෙක්ට HIV නැත්නම් HIV තියෙන පාර්ට්නර් කෙනෙක් එක්ක ඉන්නවා HIV නැති පාර්ට්නර් ගන්න බෙහෙත් එකක්. හරිද? එතකොට එයාට එන chance එක අඩු වෙනවා. කොන්ඩම් එක තියාගන්න. හරිද? ඒක අර එක්ස්ට්‍රා ප්‍රොටෙක්ෂන් එකක් විතරයි. හරිද? මේ PREP කියන එක. ඊට පස්සේ post exposure prophylaxis අපි වැරදිලාවත් HIV තියෙන කෙනෙක් එක්ක unprotected sex ගියා නම් sex කරා නම් හරිද? එතකොට පැය 72ක් ඇතුළත පැය 24ක් ඇතුළත ගන්නවා වඩාත් ඉෆෙක්ටිව්. එතකොටත් ට්‍රීට්මන්ට්ස් තියෙනවා. වයිරල් ලෝඩ් එක අපේ ඇඟේ සෙට් වෙන්න කලින් වැඩි වෙන්න කලින් ප්‍රතිකාර ගන්න. ඒකත් තියෙනවා. ඊළඟට නීඩල්ස් වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඒ කියන්නේ අනුන්ගේ නීඩල්ස්. එකම නීඩල් එක දෙන්නෙක් පාවිච්චි කරන්න එපා. ඒක ප්‍රධාන දෙයක්. හරිද? එතකොට අම්මට තියෙනවා නම් ට්‍රීට්මන්ට්ස් හරියට ගන්න බබෙක් හදනවා නම් එතකොට බබාට යන chance එක ගොඩාක් අඩු කරගෙන තියෙනවා ඇන්ටි රෙට්‍රෝවයිරල් තෙරපි හරියට යනවා නම් එතකොට ඒක තමයි එකක් අම්මට තමන් ප්‍රෙග්නන්ට් නම් තමන්ට HIV තියෙනවා නම් පොසිටිව් නම් තමන් හරියට ක්ලිනික්ස් වලට ගිහලා ට්‍රීට්මන්ට්ස් ගන්න එතකොට ළමයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි ඔය ටික තමයි ප්‍රිවෙන්ෂන් මෙතඩ්ස් ටික ප්‍රිවෙන්ටිව් මෙතඩ්ස් ටික හරිද ඊට පස්සේ හැදුනොත් මොකද කරන්නේ හැදුනොත් ඉක්මනින් ඩයග්නෝස් කරගත්තොත් ඕක කන්ට්‍රෝල් කරගෙන නෝමල් ලයිෆ් එකක් ගෙනියන්න පුළුවන් හැදුනොත් ඉක්මනින් ක්ලිනික් එකකට ගිහිල්ලා ට්‍රීට්මන්ට්ස් ගන්න. එච්චරයි කතාව. ඉතාලම දියුණු ලෝකයක් මේක දැන් බෙහෙත් තියෙනවා. හොඳ කරන්න නෙමෙයි හැබැයි කන්ට්‍රෝල් කරන්න. හැබැයි ඒ කන්ට්‍රෝල් කරන තමන්ගේ ජීවිතේ නෝමල් විදියට ගෙනියන්න පුළුවන් බෙහෙත් දැන් කාලේ තියෙනවා. හරි. එතකොට හැදුනොත් තමන් එක්ස්පෝස් වුණා කියලා තේරුනොත් ටක් ගාලා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න. ලැජ්ජා වෙන්න එපා බය වෙන්න එපා. ඔය ලැජ්ජාවයි බයයි ඕකට තියෙන කියන්න කතා කරන්න තියෙන ලැජ්ජාවයි බයයි තමයි ප්‍රධාන හේතුව. ඕකට හරියට ට්‍රීට්මන්ට්ස් වෙන්නේ නැති වෙන්න. හරි. හරි එහෙනම්. Thank you very much.